Hello guys, welcome back to my YouTube channel. මම voice over කරන first vlog එක. මොනහරි අඩිපාඩු තියෙනවා නම් sorry. ඔයාලා ඒවා comment කරන්න. අද අපි බලමු train එකෙන් අපි කොහෙද යන්නේ කියලා. අපි මේ ඉන්නේ පෙරළන්දි station එකෙන්. අපි මේ ගමන පටන් ගන්න එතනින්. අපි train එක රන් ආවා. අපි බලමු අපි පස් දෙනා කොහෙද මේ යන්නේ කියලා. මමයි නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි තමයි මේ ගමන යන්නේ. අපි පෙරළන්දි ස්ටේෂන් එකෙන් නැග්ගට පස්සේ ඊළඟට අපිට හම්බ වෙනවා කඳානි ස්ටේෂන් එක. ඊළඟට තමයි මේ කපුවත්ති ස්ටේෂන් එක. ඉතින් ඒකේ ලස්සන බෝල් ආට් ටිකක් තියෙනවා. ඒව ලස්සන නිසාම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා ඒ ටික. කපුවත්ති ස්ටේෂන් එක පහු වෙනවත් එක්කම අපි බහින ස්ටේෂන් එක. ඒ කියන්නේ චායල. ඔන්න දැන් අපි පස් දෙනාම ට්‍රේන් එකෙන් බැස්සා. ටිකට් ටික දීලා දැන් අපි යන්නයි හදන්නේ. අද අපි යන්නේ හොග්වර්ට්ස් කැෆේ එකට. ඔයාලා හැමෝම බලලා තියෙන හැරි පොටර් මූවි එක. ඒ මූවි එක තීම් එකක් කරගෙන හදපු කැෆේ එකක් තමයි මේ. අපි ගිහිල්ලාම බලමු මූවි එකේ වගේම ලස්සනද තියනවද කියලා. අපි චාලි ස්ටේෂන් එකෙන් බහලා මේන් රෝඩ් එකට ආවට පස්සේ තමයි මේ හොග්වර්ට්ස් කැෆේ එක තියෙන්නේ. ඒ ළඟමයි. උඩ තට්ටුවේ තමයි තියෙන්නේ. අපි දැන් කැෆේ එකට යන ගමන් ඉන්නේ. එන්ට්‍රන්ස් එක තියෙනවා. ඔයාලා කැමති නම් මේ වගේ වීඩියෝස් vlogs දිගටම බලන්න. මගේ channel එක subscribe කරන්න. මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලගේ අදහස් හැම දෙයක්ම comment කරන්න. අපි දැන් යනකොට මේන් ඩ්‍රෝ එක තියෙනවා. මේ කැෆේ එකේ Uber Eats, Swiggy ඔක්කොම available. ඒ වගේම take away dining දෙකම කරන්න පුළුවන්. කැෆේ එකට ඇතුල් වෙද්දිම මාර ලස්සන vibe එකක් තියෙනවා. තනි කරම හැරි පොටර් theme එකම තමයි. ඒකේ තියෙන ගොඩක් දේවල් මේකේ include කරලා තියෙනවා. photo booth එකක් තියෙනවා. chess ගහන්න පුළුවන් මේ කැෆේ එකේ අපිට. අපි මිරර් සෙල්ෆි එකකුත් ගත්තා මෙතන. ඒ වගේම අර ෆොටෝ බූත් එකත් අපි ෆොටෝස් කිහිපයක්ම ගත්තා. මේ තියෙන ඒවා. කෑමට අපි ගත්තේ බර්ගර්, චීස් පාස්ටා, චීස් කොත්තු. කෑම වලට නම් ලකුණු දෙනවා නම් 10න් 5ක් 6ක් වගේ නම් දෙන්න පුළුවන්. මම දැක්කේ ඔයාලත් ටේස්ට් කරලා බලන්න. අවුලක් නැහැ ඉතින්. ඊට පස්සේ අපි කාලා ඉවර වෙලා චෙස් ප්ලේ කරා. මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්ටාෆ් එක නම් ෆ්‍රෙන්ඩ්ලි. අපිට අවශ්‍ය විදියට අපේ ඕඩර් එක කරලා දුන්නා. ඒ වගේම අපිට නිදහසේ කාලය ගත කරන්න පුළුවන් මේ කැෆේ එකේ. මම හිතන්නේ අපි පැය දෙකමාරක් විතර මේ කැෆේ එකේ ඉන්නදී චෙස් ප්ලේ කරලා ඊට පස්සේ අපි ආවා හොඳට කාලා සෙල්ලම් කරලා. මේ චෙස් ප්ලේ එකේ මම තමයි තින්නේ. ඊට පස්සේ ඉතින් අපේ කැෆේ ඩේ එක ඉවර කරලා අපි ගෙදර යන්න හදන්නේ. මාව අහගෙන බලන්න හිටපු හැමෝටම ගොඩාක් thank you. ඔයාලට හිතෙන හැම දෙයක්ම කමෙන්ට් කරන්න.